අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ බජට් එක ගන්න පුළුවන් මෙන්න මේ gimbal එක ගැන. ඉතින් මෙන්න මේ gimbal එකේ price එක කීයද, මම මේක ගත්තේ කොහෙන්ද, ඒ වගේම මේ gimbal එක මේ ගන්නට වටිනවද, ඔය ඔක්කොම මේ වීඩියෝ එකේ කතා කරමු. එහෙනම් අපි වීඩියෝ එකේ බලමු මේ gimbal එක මොන වගේද කියලා මේක unbox කරලා. මේ channel අලුත් කට්ටිය දැන් මේ channel එක subscribe කරගන්න, ඒ වගේ වීඩියෝ like එකක් දාන්න. එහෙනම් යමු අපි වීඩියෝ එකට. හරියන්නේ දේවල් මෙන්න මේ වගේ තමයි gimbal එකේ box එක බලන්න පුළුවන් වෙන වල පේනවා ඇති. ඉතින් මෙන්න මේකේ උඩින්ම ගහලා තියෙන gimbal stabilizer stand කියලා මෙන්න මේ විදියට ගහලා තියෙන box එක වල පේනවා ඇති. ඊට පස්සේ ඉතින් ඔයාලට මෙන්න මේ විදියට box එකේ මේකේ තියෙන features ටික ඒ වගේ මෙතන මේකේ selfie stick එකකුත් තියෙනවා gimbal එකේම. ඒකත් ඔයාලට මේ යටින් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් වෙනවා gimbal එකේ photo එකක්. ඒ වගේ මෙන්න මෙතනත් gimbal එකේ photos වගේ වගේ පිටිපස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් gimbal එකේ gimbal stand එකත් එක්ක මේවා නම් කරලා තියෙනවා. ඒ කියන්නේ remote එක, ඊට පස්සේ මේකේ remote එකක් එහෙමත් තියෙනවා. ඉතින් මෙන්න මේකේ features ටික තියෙන ඒවා ටික නම් කරලා තියෙනවා ඔයාලට පේනවා ඇති. ඉතින් මේ විදිහට තමයි gimbal එකේ box එක බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි එහෙනම් මේක unbox කරලා බලමු කොහොමද මේ gimbal එක, කියන්නේ මේකේ price එක මම මේක unbox කරගෙන යන අතරමඟදී කියන්න. ඒ වගේම මම මේක ගත්තේ කොහෙන්ද කියලාත් ඔයාලට කියන්න. ඒ වගේම මෙන්න මේකේ මේ price එකට මේ gimbal එක වටිනවද කියලාත් අපි කතා කරමු. හරි එහෙනම් මම මේක unbox කරගන්න. ඉතින් මම මේ විදිහට මේක unbox කරගන්න. මුලින්ම ඔයාලට මේකේ gimbal එක බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ box එකකට තියෙන්නේ මුලින්ම gimbal එක. මේක පොඩ්ඩක් පැත්තකින් තියාගමු. ඊට පස්සේ මේක ඔයාලට බලා ගන්න පුළුවන් පොඩි user guide එකක් වගේ තියෙනවා මේකේ. මේ gimbal එකේ ටික තියෙන ටික නම් කරලා අපිට මේක තේරෙන්නේ නැහැ වගේ නං. ඒ කියන්නේ මේක පාවිච්චි කරන්න කොහොමද කියලා දන්නේ නැත්නම් QR code එකක් තියෙනවා. මේක scan කරලා video tutorials ටිකක් තියෙනවා කියලා තියෙනවා. ඒව බලලා පොඩ්ඩක් අපිට ඉගෙන ගන්න පුළුවන්. user guide එකේ වගේ තමයි තියෙන්නේ. ආයේ මේ box එකේ තියෙනවා battery එකක්. මේක 3 volt battery එකක් තියෙනවා. මේකේ remote එකට දාන battery එක වෙන්න තියෙන්නේ. කියන්නේ battery එක බැස්සොත් තව extra battery එකක් මෙයාලා දීලා තියෙනවා. battery එකක් තියෙනවා. එච්චරයි box එකේ බලා ගන්න පුළුවන් ඉන්නේ. අපි දැන් බලමු gimbal එක. මේ විදිහට තමයි gimbal එක ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ. මම මේක දිග අරගන්න. හරි මේ විදිහට ඔයාලට පේනවා ඇති gimbal එක බලා ගන්න පුළුවන්. හරි මේ තියෙන්නේ gimbal එක. ඉතින් මේකෙත් මෙතන ඔයාලට පේනවා ඇති remote එක තියෙනවා. මෙන්න මෙතන තමයි මේකේ power on button එක තියෙන්නේ. මේක දැන් lock කරලා තියෙන්නේ. එතන පිටිපස්සේ lock unlock button එකක් ඔයාලට පේනවා ඇති. මේක උඩට කරපුවම unlock වෙනවා. පේනවා ඇති. ඒතකොට මේ නිකම්ම කරගෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන type C charge එක ඔයාලට පේනවා ඇති. type C charge එක බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන power button එකක් සහ මෙතන උඩ පොඩි light එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මේ gimbal එක මේ විදිහට දිග අර ගන්න පුළුවන්. මෙතන තමයි අපිට phone එක දාන්න තියෙන්නේ. අන්න මේක ඔයාලට on කරලා පෙන්නන්න. මේ විදිහට මේක ඔබාන් ඉඳපුවම on වෙනවා. එනදී on වුණා. දැන් මේක connect වෙලා තියෙන්නේ. කියන්නේ මේ පැත්තට connect වෙලා තියෙන්නේ. ඔයාලට පේන ඇති මෙන්න මේ විදිහට තමයි gimbal එක බලා ගන්න පුළුවන් ඉන්නේ. on වෙලා තියෙන්නේ. මේක දැන් තියෙන පේනවා ඇති. ඔයාලට මෙන්න මෙතන මේකේ remote එක තියෙනවා. මේ remote එක phone එකට bluetooth කරා connect කරන්න පුළුවන්. මේකත් ඔබාන් ඉඳපුවාම ඒකත් on වෙනවා. පේනවා ඇති නිල් පාට light එකක්. මෙතන බලා ගන්න පුළුවන් side එකෙන්. ඒකත් power on කරගන්න පුළුවන්. ඔබාන් ඉඳපුවාම on වෙනවා. ඒ වගේ මෙන්න මේක අපිට දිග අර ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේක selfie stick එකක් විදිහට ඔයාලට use කරන්න පුළුවන්. gimbal එක වගේම selfie stick එකක් විදිහට මේ වගේ දිග අර ගන්න පුළුවන්. මීටර් 90ක් මීටර් 92ක් වගේ දිග අර ගන්න පුළුවන් කියලා මේකේ ගහලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පේන ඇති gimbal එක සාමාන්‍ය මේක අංශක 360ක්ම ඔයාලට rotate කරන්න පුළුවන්. පේනවා ඇති. ඉතින් යාර කරගන්න බෑ අංශක 360ක්ම. පේනවා ඇති අංශක 360ක්ම කරගන්න පුළුවන්. මෙන්න මේ gimbal එක මට phone එක නැහැ. මගේ phone එක record වෙනවා. නැත්තම් මෙතෙන්ද දාලා ඔයාලට පෙන්වන්න පුළුවන්. phone එක දාලා මේ විදිහට දෙපැත්තට උනාට ඒ කියන්නේ දැන් මෙහෙම අපි යද්දි වීඩියෝ එකක් කරගෙන යද්දි සාමාන්‍ය vlog එකක් හරි challenge වීඩියෝ එකක් හරි කොහම හරි කරගෙන යද්දි අපිට පේනවා සාමාන්‍ය අපේ අත එකම විදිහේ තියෙන්නේ නැහැ. සාමාන්‍ය මෙහෙම එහාට මෙහාට යන්න පුළුවන්. ඒතකොට වීඩියෝ එක තියෙන්නේ එකම විදිහට. ඒ කියන්නේ පේනවා ඇති ඔයාලට මේක දිහා බලන් ඉද්දි ඔයාලට පේනවා ඇති මේ විදිහට stand එක කරගුණාට මෙන්න මේ කැල්ල තියෙන්නේ එකම විදිහට. ඔයාලට පේනවා ඇති දැන් අපි මේ විදිහට landscape විදිහට වීඩියෝ එකක් record කරද්දි මේ විදිහට තිබ්බට ඔයා දිසියල් TikTok එකක් කරනවා කියන්නේ ඒකට ඔයාලට portrait විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට. දැන් පේනවා ඇති portrait විදිහට හැරුණා. දැන් මේ විදිහට තමයි වීඩියෝ එක record වෙන්නේ. කියන්නේ දැන් මේ පැත්තට මෙහෙම ගියාට තියෙන්නේ කෙලින්ම portrait විදිහට.
ලෑන්ඩ්ස්කේප් විදියට සාමාන්‍ය අපි YouTube වීඩියෝ එකක් රෙකෝඩ් කරද්දී වන්න ලෑන්ඩ්ස්කේප් විදියට සාමාන්‍ය පොඩ්ඩ මේක විදියට මෙහෙම කරකලා චුට්ටක් අතරියාම ඔටෝ මේක ඒ විදියට හැඩ ගැහෙනවා. ඒ කියන්නේ මේ විදියට මේ ස්ටේබලයිස් වෙනවා. වෙන ඇති දැන් කෙලින්ම කොච්චර කැරකුවත් මේක එකම දැන මේකේ නැත්තේ සාමාන්‍යයෙන් දෙපැත්තට ඔක්කොම කැරගෙන මේක නැත්තේ එහෙම ඉස්සරහට සාමාන්‍ය අපි පඩි පෙලක් වගේ යද්දි පඩි පෙලක් වගේ යද්දි සාමාන්‍යයෙන් අත යන්නේ මෙහෙ විදියටනේ. අන්න එතකොට මේක ස්ටේබලයිස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක දෙපැත්තට වගේ යද්දි කියන්නේ අපි වීඩියෝ එකක් කරද්දි මේ එල්ලෙද්දි වගේ ඒ කියන්නේ ෆෝන් එකේ සිනමැටික් එකක් වගේ තියෙනවා නම් අපිට හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් මේ gimbal එකේ. සාමාන්‍ය නැත්නම් normal phone එකකින් උනත් මේකේ හොඳ එක්ස්පීරියන්ස් කියන්නේ හොඳ ඒ කියන්නේ සාමාන්‍ය වැටියක් කරගන්න පුළුවන් මේ gimbal එකේ. මේ ප්‍රයිස් එකත් එක්ක ඇත්තට මේ gimbal එක ගොඩක් වටිනවා. ඉතින් මෙන්න මේ gimbal එක වල සාමාන්‍ය මාකට් එකේ ගන්න පුළුවන් රුපියල් 6900ත් 8000ත් අතර ප්‍රයිස් රේන්ජ් එකකින් තමයි යන්නේ. මට මතක හැටියට මම මේක ගත්තේ 6900යි ඒකෝ. ඒ වගේ ප්‍රයිස් රේන්ජ් එකකින් තමයි මේ ප්‍රයිස් එකකින් ගත්තේ. මේක මට ටිකක් ඩිස්කවුන්ට් එකක් කරනවා. නැත්නම් සාමාන්‍ය මේක 8000ක් කොහෙද වුණා 8000ක් වගේ මේකේ ප්‍රයිස් එක වුණා. ඉතින් සාමාන්‍ය මට 6900කට වගේ මෙන්න මේ gimbal එක ගන්න පුළුවන් වුණා. ඉතින් ඒ විතරක් නෙමෙයි මේකේ ස්ටෑන්ඩ් එකකුත් ඔයාලට පේන ඇති බලා ගන්න පුළුවන්. මෙන්න මේ යට තියෙනවා මේ විදියට ස්ටෑන්ඩ් එකක් ඔයාලට පේන ඇති. දැන් සාමාන්‍ය අපිට vlog හරි challenge හරි අපි කරන වීඩියෝ එකක් කරද්දී ටේබල් එක මේ විදියට ස්ටෑන්ඩ් එකක් තියෙනවා. මේ විදියට තියාගන්න පුළුවන්. ඒකත් මාර වටිනවා මේ gimbal එකට. ඉතින් සාමාන්‍ය අපිට ලෝ ඒ කියන්නේ අඩු ප්‍රයිස් රේන්ජ් එකකින් ගන්න පුළුවන් සුපිරි gimbal එකක් සාමාන්‍ය වැටියක් කරගන්න පුළුවන්. ඉතින් මම මේක ගත්තේ කුරුණෑගල මෙට්‍රික්ස් එකෙන්. ඉතින් සාමාන්‍යයෙන් කුරුණෑගල ටවුන් එකේ තියෙන මෙට්‍රික්ස් එක. ඉතින් ඒකෙන් තමයි මම මේක ගත්තේ. ඉතින් මේ සාමාන්‍යයෙන් ඇත්තටම බජට් එකට පාවිච්චි කරන්න පුළුවන් සුපිරි gimbal එකක්. ඉතින් යාළුවනේ කොහොමද කරගෙන වීඩියෝ. ඉතින් වීඩියෝ හොඳ නම් වීඩියෝ ලයික් එකක් දාලා channel අලුත් කට්ටිය නම් channel එක subscribe කරලා නම් මතක කරන්න එපා. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් ආයෙමත් හම්බෙමු.